හායි යාළුවනේ සුබ දවසක් ඔයාලට. කොහොමද ඔයාලා හොඳින් ඉන්නව ඇති කියලා මං හිතනවා. මම අද හදන්න යන්නේ කේක් එකක් බේක් කරගන්න යන්නේ ඔරෙන්ජ් කේක් එකක්. අපි මේකට බිත්තර එකතු කරගන්නේ නැහැ යාළුවනේ. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. හරිම සොෆ්ට්. ඊටාම ලේසියෙන් ඊටාම ඉක්මනින් මේක හදාගන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්න. අපිට අවශ්‍ය වෙනවා orange juice 200ක් මිලිලීටර්. ඒ වගේම සීනි 130ක් ග්‍රෑම්. වැනිලා අපිට අවශ්‍ය වෙනවා අවශ්‍ය ප්‍රමාණයට. තෙල් මිලිලීටර් 120ක් එකතු කරගන්නවා අපි. පාන් පිටි ග්‍රෑම් 300ක් අවශ්‍ය වෙනවා. අපි ඒක බේකින් පවුඩර් ග්‍රෑම් 15ක් එක්ක එකතු කරලා මේ වගේ පෙනේරකින් හලා ගන්න ඕනි යාළුවනේ. මෙන්න මේ විදිහට මේ ආකාරයට බලන්නකො. මේ විදිහට අපි එකපාර දාන්නේ පාන් පිටි දෙපාරකට තමයි දාගන්නේ. මෙන්න මේ විදිහට අපි හොඳින් ඒක මිශ්‍ර කරගන්න ඕනේ. අපි මේකට බිත්තර එකතු කරන්නේ නැහැ යාළුවනේ. හරිම සොෆ්ට් එකට හදාගන්න පුළුවන්. ඔයාලා try කරන්න. ඊටාම ඉක්මනින් මේක හදාගන්න පුළුවන්. අපි බලමු තව මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම ඊටු පාන් පිටි ටිකක් දාලා මෙන්න මේ විදිහට හොඳින් මිශ්‍ර කරගත්තා. ඔයාලට වික්ස් එකකින් මිශ්‍ර කරගන්න පුළුවන්. කේක් හදන මික්සර් මැෂින් එකක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. මට විනාගිරි තේ හැන්දක් අවශ්‍ය වෙනවා. අපි විනාගිරි එකතු කරගන්නවා. ඒ වගේම ලෙමන් ගෙඩියක් අරගෙන පොඩ්ඩක් ඒකේ පොත්ත අපි ග්‍රේටර් එකකින් ගාලා චුට්ටක් විතර කේක් එකට එකතු කරගන්නවා. අපි ඒකත් හොඳින් අර බැටර් එකත් එක්ක හොඳින් මිශ්‍ර කරගන්නවා. මෙන්න මේ ආකාරයෙන් යාළුවනේ. මේ බලන්නකෝ. අන්න ඒ ආකාරයට හොඳින් මිශ්‍ර කරගන්නවා. අපිට උතුරන වතුර අවශ්‍ය වෙනවා. අපි ඒකත් බොයිලින් වෝටර් එකත් මේකට මේ විදිහට එකතු කරගන්නවා. අනිවාර්යෙන් බොයිලින් වෝටර් ගන්න, ඇල් වතුර ගන්න එපා යාළුවනේ. හොඳින් මිශ්‍ර කරගන්න මෙන්න මේ විදිහට. ඇල් වතුර දැම්මොත් අපිට සොෆ්ට් එකට ගන්න බෑ කේක් එක. ඒ නිසා උණු වතුර පාවිච්චි කරන්න. අපි මේකට බිත්තර එකතු කරලා නැහැ. මෙන්න මේ විදිහට හොඳින් අපි ඒක මිශ්‍ර කරගන්න ඕනේ යාළුවනේ. ඊට පස්සේ අපි ඒක හොඳින් මිශ්‍ර කරගෙන අපි ලෑස්ති කරගත්ත කේක් තැටියට මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. මේ ආකාරයෙන් මෙන්න මේ විදිහට එකතු කරගන්න. සෙන්ටිමීටර් 20 කම්බේ තියෙන කේක් තැටියක් තමයි මම අරගත්තේ. මේ බලන්න පික්කිලාවට පස්සේ හරිම ලස්සනට හොඳට සොෆ්ට් එකට කේක් එක හොඳින් පිපිලා තියෙනවා. ඔයගොල්ලොත් හදන්න ඉතාලම ඉක්මනින් මේක හදාගන්න පුළුවන්. බිත්තර නැති නිසා ඒක ගොඩක් පහසුවෙන් අපිට හදාගන්න පුළුවන් යාළුවනේ. මේ බලන්නකෝ. මම ඒක උඩින් ජෑම් ටිකක් මෙන්න මේ විදිහට ඇප්ලයි කරගන්නවා. මං ඇපල් ජෑම් තමයි අරගෙන තියෙන්නේ. අවශ්‍ය විදිහට ඔයගලන්ට කැමති පාටකින් කැමති ජෑම් වර්ගයක් උඩින් දාගන්න. මේ බලන්න. හරිම සොෆ්ට් යාළුවනේ. හරිම මෙලෙක්. හොඳ ෂෝක් එකට හැදිලා තියෙනවා. ඔයගොල්ලොත් හදා බලන්න යාළුවනේ. ඉතාලම පහසුවෙන් ඉතාලම ඉක්මනින් හදාගන්න පුළුවන් කේක් එකක් තමයි මේක. හදලා බලලා කාලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ බලන්න සොෆ්ට් ඔයගලන්ට පේනවනේ. හරිම සොෆ්ට්. හරි යාළුවනේ මගේ වීඩියෝ එක ඉවරයි. මම අදට ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක අපි වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයගොල්ලන් හැමෝටම මම ගොඩක් ආදරෙයි. අමතක කරන්න එපා subscribe කරන්න. like කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න යාළුවනේ. අදට ගිහින් එනකන් ඔයාලට බුදු සරණයි. ජෙස් පිහිටයි.